ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට අද අපි ඉන්නේ ඉංගිරියේ දුම්බර තියෙන කළුවල බලන්න යන ගමන් මේ අතරමඟ හම්බෙච්ච දියල්ලක් මෙතනට එන පාර මැප් එකේ නෑ. මැප් එකෙන් එන්න පුළුවන් පානදුර රත්නපුර පාරේ තියෙන ඇල්ලේ ළඟ දේවාලය කියන තැනට විතරයි. එතනින් එහාට ගමෙන් අහගෙන තමයි එන්න ඕනේ. මේ ඉතින් අපිත් එක්ක එනකොට අපි වගේම දෙන්නේ සෙට් වුණා තව. එදෙන්න දැන් මේ වීඩියෝ එකක් ගන්න හදන්නේ. මරුනේ මේ දුම්බර කියලා තමයි කියන්නේ. ඉතින් ගයිස් අපිට පාර වැරදුනා මේ මාමගෙන් ඇහුවා හොඳේ. හැබැයි ඉතින් වැරදුනත් මේවා අනේ ගණන් වටිනවා. පාර වැරදුනත් නේ. වැරදුනත් අනේ ගාටන ඒ තරම් ලස්සන පාරවල්. සුපිරි අනික මේ ඇතුලේ පාරවල් වල නියමයට හදලා තියෙනවා කාපට් කරලා. ඉතින් යන්න අමාරුම පාර. මේ පාර නම් ඉතින් ඩබල් දාලා යන්න අමාරුයි. ඒ නිසා මං බහැලා යනවා ඉතින්. කොයිකටත් හොඳයි. මීට යනවා බලාගෙන. හම්බෝ ඉතින් මේ පාරේ නම් එන්න අමාරුයි ඩබල් දාලානේ. මේ පාරේ අමාරුයි. ඔක්කොම මෙතනට එනකම් පාර නියමෙටම දිනනවා කාපට් කරලා මේ පාරේ යන්න අමාරුයි. අපිත් එක්ක ආව මල් එල්ල දෙන්න නම් ඉස්සරහට ගියා මොකෝ ඒගොල්ලෝ ඩබල් නෙමෙයි තනියමනේ බයික් එකේ ඇවිල්ලා තියෙන්නේ. මම ආද නිසා ඉතින් කොහොමත් යන්න බෑ මේ කියා ඩබල් දාලා අමාරුයිනේ. කිලෝ 70 කරොත්තු දෙන්නේ නැහැ. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා කළුවලට. හැබැයි හරිම තැනට යන්න ගොඩාක් කැලේ පාරකින් යන්න ඕලු. වාහන දාලා පයින් යන පාරක් තියෙන පොඩි අඩි පාරක්. එතන ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම්. මේ කළුවලේ එක තැනක්. මේ අර එහා පැත්තේ තියෙන වල නම් ගොඩක් ගැඹුරුයිලු. මේ පැත්තෙන් නාන්න පුළුවන් කියලා තමයි කිව්වේ. මේ වල නම් ගොඩාක් ගැඹුරුයි. පේන්නේවත් නැහැ. අඩි කළු පාට තියෙන්නේ ගැඹුරක් කියන්නවත් බෑ කියලා එහා ගෙදරින් ඇහුවාම කිව්වා. මේ හරියනම් නාන්න පුළුවන්ලු. ආයි ඔතනින් පල්ලෙහා ටිකෙත් නානවා කියලා තමයි කට්ටිය කිව්වේ. ඉතින් යාළුවනේ මේ තියෙන ගල් උඩ එහෙම කට්ටිය ගිනිමැල එහෙම ගාලා ඉඳලා තියෙන පෙවුන අපිට දාලා තිනවා මේ අඟුරු එහෙම. මේ පල්ලෙහාන් තමයි නාන්න පුළුවන් කිව්වේ. පොඩි අයටත් නාන්න සුරක්ෂිතයි කිව්ව පල්ලෙහා. අර එහා කලින් කිව්ව වල තමයි ගැඹුරුයි කියලා කිව්වේ. ඉතින් යාළුවනේ අද පොඩි පොදේකුත් යනවා. මෙතන දැක්කහම ඉතින් අපිට නම් හිතුනේ නාන්න එක හොඳ නැහැ කියලා. දන්නේ නැතුව අපි ඔයාලා එනවා නම් අනිවාර්යයෙන්ම ගමේ කෙනෙක්ගෙන් අහලා නාන්න. අපි යන්න වෙන තැනක් මෙතන ගොඩාක් තැන් තියෙනවලු මේ පැත්තේ නාන්න පුළුවන්. මේ හරිම සුරක්ෂිත තැනකට ගිහිල්ලා නාන්න තමයි බැලුවේ. එහෙනම් ඉතින් යාළුවනේ අදට අපි ගිහිල්ලා එන්නම්. අනිවාර්යෙන් ඉංගිරිය පැත්තේ එනවා නම් මේ තැන් වලටත් ඇවිල්ලා යන්න. ඇත්තටම ඉතින් නෑවේ නැතත් මේ වගේ තැනක ඇවිල්ලා බලාගෙන ඉඳියත් වටිනවා. ඒ තරම් ලස්සනයි. එන පාරත් ලස්සනයි. අර පොඩි ප්‍රමාණයක් විතරයි දුෂ්කර පාරකට තියෙන්නේ. එහෙනම් ඔයාලා අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න. ඉතින් යාළුවනේ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න ඔයාලගේ දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න, like කරන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment එකේ දාන්න. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.